වෙන්න ආවට අපි තව ටික දවසකින් නැවතත් හම්බ වෙනවා. නැවතත් මුණ ගැහෙනවා එදාට. ප්‍රතිපත්තිය පත් කරන කොටත් මේ හැමෝම අවසානයේ තීරණය කරා අපි එකට එකතු වෙලා වැඩ කරමු ඒකමතිකව මේ රටේ ජනතා අභිලාෂය සනිටුවන් කරා. අම්මේ අපිට සෑහෙන සහගයක් දීපු සහෝදරේ හැමදාම සහගය දෙනවා. මේ මෙතනින් ගෙනියන ගන්නවා. තියෙන්නේ අනුර සහෝදරයා ජනාධිපති වෙලා හිටියත් වැඩක් නැහැ. කොළඹ මහනගර සභාවේ බලය නැත්තා. දැන් ඒ නිසා ඉදිරියේදී වැඩ කරනකොට කියන්න බෑ. සහෝදරයාට කියන්න බෑ. අනුර සහෝදරයාට මාලිමාවේ කට්ටියට කියන්න බෑ. ඇමතිවරුන්ට මැතිවරුන්ට අපිට දැන් දුන්නා ජනාධිපතිකම දුන්නා. පාර්ලිමේන්තුව දුන්නා. කොළඹ නගර සභාව දුන්නා. දැන් ඉතින් වැඩ කරන්න පුළුවන්. අපි ඕගලන්ටත් කියන්නේ අපි මාලිමාව කට්ටියට කියන්නේ කේන්ද්‍රික ගන්න බෑ. වැඩ කරන්න ඕන. හරි යහෙවා. ආදරණීය සහෝදර සහෝදරියනි ඇහෙනව නේද මාව? ඇහෙනව නේද මාව? මම දන්නවාද හරිම උනන්දුවෙන් ආදරෙන් තමයි මෙතන එකතු වුණේ කියලා. හැබැයි මම දන්නවා අවුරුදු ගානක් තිස්සේ අපිත් එක්ක එකතු වෙලා වැඩ කරපු පිරිසක් තමයි අද දවසේ මෙතනට අපි බලන්න අපිට නේද? අපිව ආදරෙන් වැළඳ ගන්න කන්ග්‍රැචුලේෂන්ස් කියන්නත් එකතු වෙලා ඉන්නේ. ඇත්තටම කියන්න තියෙන එක දෙයයි. මේක ලොකු ජයග්‍රහණයක්. මේක තනි කෙනෙක්ගේ ජයග්‍රහණයක් නෙවෙයි. මේක අපේ කණ්ඩායමේ සාමූහික ජයග්‍රහණයක්. කොළඹ නගරේ අපි හැම දෙනාටම මේක ජයග්‍රහණයක්. අද දවසේ අපිට ගොඩක් වැඩ කටයුතු තියෙනවා. ඉතින් අපි වෙනම හිමීට අපේ තියෙන අදහස් ටික නැවතත් බෙදාගමු සහෝදරි. අපි ආයි හම් වෙලා කතා කරමු. මම දන්නවා මේ සාමාන්‍යයෙන් අපිට මයික්‍රොෆෝන් එකක් පෝඩියමක් වගේ තියෙනවා. හැබැයි අද දවසේ මෙහෙම හරි අපිට මෙතන ඉන්න ආදරණීය අපේ සහෝදරියන්ට සහෝදරවරුන්ට කතා කරන්න පුළුවන් වෙන එක ගැන ගොඩක් සතුටු වෙනවා. ඇත්තටම ආදරෙයි. thank you අදත් අපිට ශක්තියක් වෙන්න ආවට අපි තව ටික දවසකින් නැවතත් හම්බ වෙනවා. නැවතත් මුණ ගැහෙනවා එදාටත් අපි ආරාධනා කරනවා ඇවිල්ලා අපි කතා වෙමු. අද දවසේ දැන් අපිට වැඩ කටයුතු ටිකක් තියෙන නිසා මෙතන ඉස්සලා යන්න වෙනවා. හැබැයි නැවතත් හම්බ වෙමු. විරෝධන මොකද වැඩි ආරක්ෂාවක් දාලා. එදා ඉඳලම කට්ට කාපු හේමන්ත සහෝදරයා වසර ගණනාවක් තිස්සේ ඔබගේ බලාපොරොත්තුව මාලිමාව ආණ්ඩුවක් වෙනවා කියන එක සැහැණ සීනයක් වෙන්නේ නැති සීන යථාර්ථයක් වුණානේ. ඔබ තමයි මේකේ සියල්ල දේ දන්නේ. රායි සහෝදරයට වඩා ඔබනේ වසර කීයද? අපි අවුරුදු 18කට වැඩි කාලයක් නගර සභාවේ හිටියා. ඔච්චර ගැරහිලි ඉන්නේ නැද්දනේ ඒ කාලේ? අනන්තවත් නේ. ඒ කියන්නේ මාර කට්ටක් කෑවා. අනිවාර්යෙන්. ඔව් ඒ කියන්නේ මොකද හිතෙන්නේ අද වෙන ඔබ දවසක? ඇත්තටම මේක තමයි ඇත්ත ජනතා අභිලාෂය. අද මේ ඇත්ත ජනතා අභිලාෂය මල් පැන ගැන්වෙච්ච දවසක්. ඉතින් මේ රටේ අනුර කුමාර දිසානායක සහෝදරයා රටේ ජනාධිපති බවට පත් වෙන්නේ ඒ ජනතා අභිලාෂයට එකඟව. ඉතින් ඒ ජනතා අභිලාෂයේදී කිව්වා මේ රටේ මිනිස්සු ගැන හිතන, අනිකා ගැන හිතන, තෙතමනයක් සහිත මිනිස්සු මේ රට පාලනය කරගන්න ඕනේ. ඒ මිනිස්සුන්ට මේ රට දෙන්න ඕනේ. මේ රට දෙන්න තමයි ලේ කඳුළු දහදිය මැද්දෙන් මම ජනතා විමුක්ති පෙරමුණේ සමාජික හැටියට කටයුතු කරමින් ඊට පස්සේදී ජාතික ජනබලවේගයේ සුවිශාල කණ්ඩායමක් එකට එකතු වෙලා සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ මේ සියලු අයගේ එකම පැතුම තිබුණේ අනිකා ගැන හිතන තෙතමනයක් සහිත සහකම්පනයක් සහිත ගැහැණු මිනිස්සු මේ රටේ පාලනය අතට ගන්න ඕන. අන්න ඒක අද කොළඹ මහනගර සභාව ඓතිහාසික ජයග්‍රහණයකින් ඒක අපි සනිටුවන් කරා. ඒ ඓතිහාසික සනිටුවන් කිරීම සිද්ධ වුණේ එක තුල අපි කල්පනා කරන්න පුළුවන් එකක්. නියෝජ්‍ය නගරාධිපතිවරයා පත් කරන කොටත් මේ හැමෝම අවසානයේ තීරණය කරා අපි එකට එකතු වෙලා වැඩ කරමු ඒකමතිකව මේ රටේ ජනතා අභිලාෂය සනිටුවන් කරා. ඉතින් අපි ආරාධනා කරනවා මාධ්‍ය ඔබ හැමටත්
හොඳ දේවල් හොඳ විදියට කරන්න අපිත් එක්ක එකට එකතු වෙමු. ඉතින් පක්ෂ වේදිකින් තොරව අපට එළියේ ඡන්ද දුන්න ඡන්දදායකයාත් නොදුන්න එක්කෙනත් සතුටු වෙන්න පුළුවන් පොහොසත් රටක ලස්සන ජීවිතයක් හදන්න. ඉතින් අපේ පක්ෂ දරදී ඇදපු පෝස්ටේ මහා රෑ දවල් නොබලා ගිනි කාස්ටක අවුවේ දුවල පැන්න වැඩ කරපු අපට ඡන්දෙ දුන්න සියලු ජනතාව මම කිරුළ කොට්ටාසේ නියෝජනය කරන මහජන නියෝජිතයෙක් හැටියට කොළඹ මහනගර සභාවේ සියලුම කොට්ටාස 47 නියෝජනය කරමින් බලයක් හැදිලා තියෙනවා. ඒ බලය ජනතා බලයක්. ඉතින් මේ ජනතා බලය ජනතා අභිලාෂයන් වෙනුවෙන්ම ඉටු කරන්න අපි ඉදිරියට වෙනවා. ඡන්ද 61ක් ගත්තනේ රයි සහෝදරිය. ඔව්. එතකොට තවත් අනිත් කට්ටිය එකතු වුණානේ. ඔව්. ඒගොල්ලොත් එක්ක ගමනක් යන එක තමයි අමාරුම වැඩේ කිව්වොත්. ඒ කියන්නේ ඔබලා වගේ කැපකිරීම කරන්න කැමති නෑනේ. වරදාන වරප්‍රසාද නෙමෙයි න්යාවේ. නමුත් එතන මට පොඩි ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුවක් නොවේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒක තමයි ඉතින් ගැටලුව. ඔබ පක්ෂයේ ඔබ කියන්නේ ඔය සහෝදරවරු ඔක්කොම දැවන්ත කැපකිරීමක් කරනවා. ඒගොල්ලෝ සූදානම්ද කියන එක තමයි අපිට බලන්න තියෙන්නේ. අතන මේකේ සූදානම් භාවයේ පොඩි එලියක් දුන්නානේ. එළියක් දුන්නා. ඒ එළිය මොකද්ද? අපිට විරුද්ධව හිටපු 54ත් අවසානයේදී 117ම දුන්නා කියන්නේ පැය භාගයක් වගේ ඇතුළත ඒගොල්ලන් තීරණය කරා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ. ඉතින් අපි සියලුම මේ දේශපාලන පක්ෂ වලටත් අපේ ගෞරවය ස්තුතිය මෙම අවස්ථාවේදී අපි පිළිගන්නවා. බොහොම ස්තුතියි. පප්පේ රයි සහෝදරිය. තමන්ගේ යාළුවෝ කට්ටිය මේ හරි ගත්තා. ඉස්සර නම් පොලිසිය එලෝ ගහන රායි අරගල කාලේ වතුර ගහන රයිට් ඉස්සර දෙනවා අරගලේ කරනකොට උද්ඝෝෂණ කරනකොට පොලිසිය. ඇක්ෂන් දාලා ඉන්නේ. अरे अरे
අම්මේ අපිට සෑහෙන සහගයක් දීපු සහෝදරේ හැමදාම සහගය දෙනවා.